2026 වසරේ IPL තරඟබිම උණුසුම් කරමින් පැවති දිල්ලි කැපිටල් සහ ගුජරාට් ටයිටල්ස් අතර තරඟය ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන අත්දැකීමක් බවට පත්විය. මෙම කතාව ආරම්භ වන්නේ රාත්‍රී අහස යට දිල්ලි කණ්ඩායමේ නායකයා කාසියේ වාසිය දිනා ගුජරාට් කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කිරීමත් සමගිනි. ගුජරාත් ඉනිම ආරම්භ කළේ ප්‍රබල ආයුරිනි. නායක ශුබ්මන් ගිල් පන්දු 45කදී ලකුණු 70ක් රැස් කරමින් පදනම දැමූ අතර සායි සුදර්ශන් සහ වොෂින්ටන් සුන්දර්ගේ වේගවත් ලකුණු රැස් කිරීම හමුවේ ගුජරාට් කණ්ඩායම નિયમિત පන්දු වාර 20 අවසානයේ කඩලු 4කට ලකුණු 210ක් වැනි දැවැන්ත ලකුණු පෝරුවක් නිර්මාණය කළේය. ලකුණු 211ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ KL රාහුල් සහ ශ්‍රී ලාංකික සුපිරිතරුව පැතුම් නිස්සංකයි. ඔවුන් දෙදෙනා ඊටාම සාර්ථක සබඳතාවක් ගොඩනැගූ අතර විශේෂයෙන්ම පැතුම් නිස්සංක කිසිදු චකිතයකින් තොරව ගුජරාට් පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළේය. පන්දු 24ක් තුළ 4 පහර 6ක් සහ 6 පහරක් සමගින් ඔහු රැස් කළ ලකුණු 41 දිල්ලි කණ්ඩායමට අවශ්‍ය වේගය ලබා දුන්නේය. අනෙක් අන්තෙන් KL රාහුල් ලකුණු 992ක් ලබා ගැනීමෙන් සටන පෙරමුණට ගෙන ගියේය. තරගයේ අවසාන භාගය දැඩි ආතතියකින් පිරී තිබුණි. ඩේවිඩ් මිලර් පිටියේ රැඳී සිටිමින් දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත විය. අවසන් පන්දුවාර දිකවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 36ක් අවශ්‍ය වූ අතර 19 වෙනි පන්දුවේදී මොහමඩ් සිරාජ්ට එරෙහිව ලකුණු 23ක් උදුරා ගැනීමට දිල්ලි පිතිකරුවෝ සමත් වූහ. අවසාන පන්දුවාරයේ අවසන් පන්දු කිහිපය වඩාත් තීරණාත්මක විය. පන්දු 3කදී ලකුණු 8ක් අවශ්‍යව තිබියදී 4 වෙනි පන්දුවට මිල 6 පහර කෙල්ල කළේය. දැන් ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ පන්දු 2කදී ලකුණු 2ක් පමණි. එහෙත් 5 වෙනි පන්දුව ලකුණු රහිත පන්දුවක් වූ අතර මිල එහිදී තනි ලකුණක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. අවාසනාවකට මෙන් අවසන් පන්දුවේදී කුල්දීප් යාදෙව් දැවී යාමත් සමග දිල්ලි කණ්ඩායමට ලකුණු 1ක අතිශය තියුණු පරාජයකට මුහුණ දීමට සිදුවිය. තරගය අවසන් වූද ක්‍රිකට් ලෝකයේ ප්‍රවීණයන්ගේ කතාබහට ලක් වූයේ පැතුම් නිස්සංකගේ අසාමාන්‍ය දක්ෂතාවයයි. ප්‍රකට විස්තර විචාරක කෙවින් පීටර්සන් පැවසුවේ පැතුම් යනු ලෝකයේ නිසි ඇගයීමක් මෙතෙක් නොලබුණු එහෙත් අතිශය දක්ෂ ක්‍රීඩකයෙකු බවයි. ඉන්දිය හිටපු ක්‍රීඩක යුවරාජ් සිං සඳහන් කළේ පැතුම් මීට වසර කිහිපයක පෙර IPL වරම් ලැබිය යුතු ක්‍රීඩකයෙකු බවත් එය මගහැරී තිබීම අවාසනාවක් බවත්ය. එමෙන්ම හර්භජන් සිං පැතුම්ගේ බිය නැති ක්‍රීඩා විලාසය අගය කළ අතර දිල්ලි කණ්ඩායමේ උපදේශක රිකි පොන්ටිං ස්ථිරව කියා සිටියේ දිල්ලි කණ්ඩායම මින් ඉදිරියට පැතුම්ව කිසිසේත් අත් නොහරි බවයි. හර්ෂා බෝග්ලේ පවා අනාවැකි පළ කළේ ඉදිරියේදී දිල්ලි කණ්ඩායමේ ජයග්‍රහණය තීරණය කරන ප්‍රධානතම සාධකය පැතුම් නිස්සංක වන්න ඇති බවයි. අවසානයේදී දිල්ලි කණ්ඩායමට තරගය අහිමි වූද පැතුම් නිස්සංක නම් මේ ලාංකික ක්‍රීඩකයා ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනටුහන් කර ඇති බව සැවොම පිළිගත්ත.